වැරදි මිනිස්සුන්ට කාලය වැය කරන්න එපා. කාලය වැය කරලා අවසානයේදී කාලකන්නියෙක් වෙන්න එපා. වැරදි මිනිසුන්ට ඔයා අවධානය දෙනවා කියන්නේ ෆෝකස් එක දෙනවා කියන්නේ වැරදි මිනිසුන්ට ඔයාගේ කාලය වැය කරගෙන ඒ මිනිසුන්ට දේවල් කරනවා කියන්නේ මැටි බඳුනක් අනිත් පැත්ත දාලා ඔයා වතුරක් කරනවා වගේ. එහෙම නැත්නම් හිල් ගොඩක් තියෙන භාජනයකට පිරෙනකන් භාජනය පිරෙනකන් ඔයා වතුරක් කරනවා වගේ වැඩක්. වැරදි මිනිසුන්ට කාලය වැය කරන්න එපා. ගොඩක් කට්ටිය ජීවිතේ ලොකුම වැරද්ද කරන්නේ වැරදි මිනිස්සු වෙනස් වෙයි කියලා බලාගෙන තමන්ගේ වටිනාම සම්පත වෙන කාලය නාස්ති කරන එක. සල්ලි නැති වුණොත් ආයෙ හොයාගන්න පුළුවන්. ව්‍යාපාරයක් වටනොත් ආයෙ හදාගන්න පුළුවන්. හැබැයි ජීවිතේ ගෙවුණු කාලය, ආගේ ජීවිතේ හොඳම කාලය ආයෙ කවදාවත් ගන්න බෑ. වැරදි මිනිස්සු අඳුරගන්න ලක්ෂණ තියෙනවා. ෆැක්ට්ස් තියෙනවා. අංක 1 ඔයාගේ සක්සස් එකට යාලා සතුටු වෙන්නේ නැහැ. ඔයා දිනද්දි උන්ට තරම් පැලියාවක් මේ ලෝකේ කාටවත් නැහැ. ඔයා දිනද්දි කකුලෙන් හරි අදිනවා. ඔයා දිනන්න යනකොට ඔයා දිනනවා කියලා ඔළුවට අයිඩියා එකක් ආවත් ඊර්ෂ්‍යා කරනවා. මොකක් හරි වචනයක් හරි දාලා අනේ අරයට මෙහෙම වුණා, මෙයාට මෙහෙම වුණා, ඕක බෑ, ඕක බැරි වෙයි, ඔයාගේ මොන හරි වෙයි ඔයාට කට්ටිය මෙහෙම ගියයි කියලා වචනයක් හරි විස බීජයක් වෙන වචනයක් හරි ඔයාගේ ඔලු ගෙඩිය ඇතුළට දාලා ඔයාව නවත්තනවා. වැරදි මිනිස්සු කියන්නේ ඔයාගේ සාර්ථකත්වය දැකලා සතුටු වෙන්නේ නැති, කාලා ඇඳලා ඉන්න බැරි පැලියාවේ පැලෙන මිනිසුන්ට තමයි වැරදි මිනිස්සු කියන්නේ. ඔයා සාර්ථකත්වයට යනකොට එයාලා ටොපික් එක හරි වෙනස් කරනවා. ඔයාව පහත් කරලා කතා කරනවා. විහිළුවට හරි ඔයාව බුලි කරනවා. ඔයාව කම්පෙයා කරනවා. වැඩේ ඉවරුණාට පස්සේ මේ මිනිස්සු අතුරුදහන් වෙලා යනවා. ෆැක්ට් එකක් විදිහට මම ඔයාලට මේක තේරුම් කරලා දුන්නොත් මනෝවිද්‍යාවේදී මේ රටාව හඳුන්වන්නේ ට්‍රාන්සැක්ෂනල් රිලේෂන්ෂිප් විදිහට තමයි මේ රටාව හඳුන්වන්නේ. අංක 3 හැමදාම ඩ්‍රාමා. නිතරම රණ්ඩු වෙනවා, නිතරම ඔළුව කනවා, නිතරම අවධානය ගන්න try කරනවා, නිතරම ලෙඩ හදා ගන්නවා, නිතරම ඩ්‍රාමා, නිතරම නාට්‍ය, නිතරම මොකද්ද අනුන්ගේ ඕපදූප හොයනවා, වැඩක්ම නැති දේවල් වලට අවධානය ගන්න try කරනවා. තේරුමක් නැහැ. මේවා ඉස්සරහට යන්නේ නැහැ. හැමදාම මේ වැරදි මිනිස්සු කියන්නේ වගේ ජීවිතේ ඉන්න වැරදි මිනිස්සු අඳුරගන්න එක ලක්ෂණයක් තමයි හැමදාම මේ මිනිස්සු ඩ්‍රාමා. Tamanට වැදගත් නැති අනාගතයේ දවසක තුට්ටුවකට වැඩකට නැති දේවල් වලට මේ මිනිස්සු කාලය කනවා, කාලය මිඩංගු කරනවා. හොඳින් අපි hina වෙලා ඉන්නවා නම් අවධානය ගන්න පොඩි ලෙඩක් හරි මවා ගන්නවනේ මු. ලෙඩක් හරි අරගෙන අන්නේ ඔයාව මං ගැන බලන්නේ බ්ලා බ්ලා. මේ වැරදි මිනිස්සු ඔයාගේ ජීවිතේ ඉන්නේ. අංක 4 ඔයාගේ බවුන්ඩරිස් වලට මේ කට්ටිය රෙස්පෙක්ට් කරන්නේ නැහැ. නෑ කියද්දි තරහ වෙලා යනවා. බෑ කියද්දි තරහ වෙලා යනවා. මොකද මෙයාලා ඉන්නේ අවස්ථාවට විතරයිනේ. ගිල්ටි ෆීලින් එකක් දැනෙන විදිහට හැදෙන්න ගන්නවා. මෙයාලා ඔයාව ප්‍රෙෂර් කරනවා. මෙයාලා ඔයාව එයාලා නැති වෙයි කියන බය හදනවා. ඔයා වැරදිකාරයෙක් කරන්න try කරනවා. මේකට කියන්නේ ගෑස් ලයිට් කරනවා කියලා. ඔයා මේ ඇත්තටම හොඳ හෙල්ලි ජීවිතයක් ගත කරගෙන යන්නේ. හැබැයි මෙයාලා try කරනවා අර තරහ වෙලා ඔයා තමයි වැරදි කියලා මෙයාලා ඔයාගේ ඔළුව ඇතුලේ මනස ඇතුලේ ඔයාත් හොඳ මිනිස්සෙක්, ඔයාටත් හොඳ ක්වොලිටි තියෙන මිනිස්සෙක්. අන්නේ මේ දේවල් පාවිච්චි කරලා මෙයාලා try කරන්නේ ඔයාගේ ඔලු ගෙඩිය ඇතුලේ ඔයා වැරදි කියන මතය හදලා පස්සේ ඔයා නිවැරදි කරවන්න, එයාලා වෙනුවෙන් කඹරවන්න. අන්න ඒක තමයි මෙයාලා try කරන්නේ. ෆැක්ට් එකක් විදිහට ගත්තොත් එහෙම හෙල්ති රිලේෂන්ෂිප් එකක වැදගත්ම ලක්ෂණයක් තමයි මියුචුවල් රෙස්පෙක්ට් එක. මියුචුවල් රෙස්පෙක්ට් එක කියන්නේ එකිනෙකාගේ බවුන්ඩරිස් වලට ගරු කරලා, එකිනෙකාගේ වෙනස්කම් වලට ගරු කරලා, එකිනෙකාගේ වෘත්තීන් වලට ගරු කරලා, එකිනෙකාගේ ඕනෑපාකම් වලට කැමැති අකමැති දේවල් වලට ගරු කරලා ඉස්සරහට යන එක තමයි මියුචුවල් රෙස්පෙක්ට් එකක් කියන්නේ. හැබැයි මෙතනදී මේ පාවිච්චි කරන්නේ මේ වැරදි මිනිස්සු ගාව මෙන්න මේ මියුචුවල් රෙස්පෙක්ට් එක කියන එක නෑ. මේ මියුචුවල් රෙස්පෙක්ට් එක නෑ. ඔයාගේ බවුන්ඩරිස් 7-5කට ගණන් ගන්න නෑ. ඔයා කැමති නැති දේවල්ම කර ඔයාගේ ඔළුව කනවා මේ මිනිස්සු. අංක 5 හැමදාම කියන්නේ පල්බොරු. අද එකක් හෙට තව එකක්, හැමදාම ස්ටෝරි එක වෙනස්, කන්සිස්ටන්සි කිසිම දෙයක් නෑ. පල් බොරු ගහ ඔයාව පාවිච්චි කර ඔයාගේ ජීවිතය ඇතුළේ ඉන්නවා. ෆැක්ට් එකක් විදිහට මම ඔයාලට මේක තේරුම් කරලා දුන්නොත් ට්‍රස්ට් එක බිඳුණු රිලේෂන්ෂිප් එකක් ආයේ හදන්න ගොඩක් අමාරුයි. ට්‍රස්ට් එක නැති තැන ආදරය තිබුණත් රිලේෂන්ෂිප් එක දීර්ඝකාලීන කරන්න හරිම අමාරුයි. ඒකට සෑහෙන කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. හැමදාම බොරු කිය ඔයාගේ ජීවිතේ ලගින්න එනවා නම්, හැමදාම එක්කිනෙකට වෙනස් කතා කිය ඔයාව පාවිච්චි කරන්න එනවා නම් මේක ඇත්තටම වැරදි මිනිස්සෙක්ට ඔයා කාලය ස්පෙන්ඩ් කරනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. අංක 6 ඔයාගේ growth එක, ඔයාගේ සංවර්ධනය නවත්තනවා. ඕවා කරන්න බෑ, ඕකෙන් වැඩක් නෑ, ඕක ඔයාට බැරි වෙයි. අනේ මේ උතන කෙල්ලෝ ඉඳී, අනේ ඊතර කොල්ලෝ ඉඳී, ඔයා එතනට යන්න එපා. අනේ මේ ඔය මගේ ආදරේ නැති වෙයි. ඔන්න ඔයගේ ගොන් කතා කිය ඔයාගේ සංවර්ධනය නවත්තනවා. සමහර වෙලාවට ඔයාගේ ඩිග්‍රී එක නවත්තනවා. සමහර වෙලාවට ඔයාගේ අධ්‍යාපනය නවත්තනවා. සමහර වෙලාවට ඔයාගේ ව්‍යාපාරය නවත්තනවා. සමහර වෙලාවට ඔයා කැමති දේවල් නවත්තනවා. සමහර වෙලාවට ඔයා කන්න ආස කැහැම පවා නවත්තනවා. ඔයා අඳින පළඳින විදිහ පවා නවත්තනවා. මොකද
එයාලා කැමති නෑ ඔයා hina වෙලා සතුටින් ඉන්නවට. එයාලා කැමති නෑ ඔයා සංවර්ධනය වෙලා උඩට යනවට එයාලා කැමති නෑ. ඒ තමයි ඔයාගේ ජීවිතේ ඉන්න වැරදි මිනිස්සු හඳුන ගන්න පුළුවන් සුපිරිම ලක්ෂණ. දැන් කල්පනා කරලා බලන්න. ඔයා කාලයකට කලින් ආදරේ කියාගෙන හිටපු මිනිස්සුන්වත් මෙහෙම වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ වෙලාවේ ඔයාගේ යාළුවෝ බොක්ක යාළුවෝ කියලා හිතන් ඉන්න මිනිස්සුන්වත් මේ විදිහ වෙන්න පුළුවන්. ඔයා අඩියක් උඩට තියනවට මේ මිනිස්සු කැමති වෙන්නේ නෑ. අර එයාලා කැමති අපි දියුණු වෙනවට හැබැයි එයාලට වඩා චුට්ටක් පොඩියට. අපි උඩට යනවා කියලා දැනෙච්ච ගමන් මේ මිනිස්සු අපේ ඔළුව කන මොන හරි දේවල් කරනවා. අඩුම තරමේ අපේ ඉස්සර කාලේ හිටපු විදිහ හරි අපිට මතක් කරලා දෙනවා. උඹ හිටියේ මෙහෙමයි නේ. දැන් මේ වුණාට උඹ හිටියේ මෙහෙමයි නේ. අනේ ඵලයක් හොයන්න අපිනේ දන්නේ. තන හරි ඔයා ගැන එහෙම කියනවා. ෆැක්ට් එකක් විදිහට මේක ගත්තට පස්සේ මනෝවිද්‍යාවේදී මේක හඳුන්වන්නේ ක්‍රැප් මෙන්ටැලිටි කියලා. තමන් නැගිටින්නෙත් නැති නිසා අනිත් කට්ටියවත් පල්ලෙහාට අදින්න උත්සාහ කරනවා. මෙන්න මේකට කියන්නේ ක්‍රැප් මෙන්ටැලිටි කියලා. දැන් ඔයා දන්නවා වැරදි මිනිස්සු අපේ ජීවිතේ ඉන්න වැරදි මිනිස්සු අපිට අඳුන ගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා දැන් ඔයා දන්නවා. දැන් අපි බලමු මේ වැරදි මිනිස්සු හින්දා අපේ ජීවිතේ අපිට නැති වෙන අවස්ථා මොනවද කියලා. නැති වෙන දේවල් අපේ ජීවිතේට නැති වෙන්නේ මොනවද කියන එක දැන් අපි ගිහිල්ලා බලමු ෆැක්ට් වලට. පළවෙනිම දේ තමයි කාලය. දවසට පැය 2ක් වැරදි මිනිස්සුත් එක්ක ගත්තොත් එහෙම අවුරුද්දකට පැය 730කට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මාසයකටත් වැඩි කාලයක්. කාලය කියන්නේ අපිට ආපහු ගෙනත් දෙන්නේ නැහැ. මේක ජීවිතේ වගේ හොඳම කාලේ නම් ඔයා හිතන්න කොහෙවත් ඉන්න නරිනාවලා අපිට ලැබෙන්නේ මොනවද කියලා කොහෙවත් ඉන්න හාල්පාරුව ෆෝම් කරලා අපිට ලැබෙන්නේ මොනවද කියලා කල්පනා කරලා බලන්න. කාලය. ඔයා වැරදි මිනිස්සු හින්දා ඔයාගේ කාලය විනාශ කරනවා නම් ඒක ඔයාට ඔයාගේ ජීවිතේ කෝටි ගානකටත් වඩා නැති වෙන දෙයක්. සම්පූර්ණයෙන්ම අවුරුදු ගණන් මිනිස්සු වැරදි මිනිස්සුත් එක්ක නටලා නැති කරගන්නවා. ඔයා දැන් කල්පනා කරලා බලන්න මේ වෙනකොටත් ඔයාගේ කාලය පාවිච්චි කරලා ඔයාගේ ජීවිතේ නරි නාව ඉන්නවා නම් ඔයා තව දුරටත් ඒ නරි තව දුරටත් නාවනවද කියලා ඔයා කල්පනා කරලා තීරණයක් ගන්න. අංක 2 මෙන්ටල් හෙල්ත් එක. නිතර නෙගටිව් මිනිස්සුත් එක්ක ඉද්දී ස්ට්‍රෙස් එක වැඩි වෙනවා, ඇන්සයිටි ගතිය වැඩි වෙනවා, කොන්ෆිඩන්ස් එක අඩු වෙනවා. ෆැක්ට් එකක් විදිහට මම මේක ඔයාලට කියලා දුන්නොත් එහෙම දීර්ඝකාලීන මානසික ආතතිය ඇති කරන හෝමෝන කෝටිසෝල් වැඩි කරලා මතකය, අවධානය සහ සෞඛ්‍යයට මේක ඍජුවම බලපෑම් කරනවා. අංක 3 අවස්ථා. වැරදි සම්බන්ධතා, වැරදි කම්පැනි එක, වැරදි ආශ්‍රය නිසා හරි නෙට්වර්ක් එක ඔයාලට හම්බෙන්නේ නැහැ. බිස්නස් පාර්ට්නර් කෙනෙක් ඔයාලට මිස් වෙන්න පුළුවන්. මෙන්ටර් කෙනෙක් ඔයාලට මිස් වෙන්න පුළුවන්. ඉන්වෙස්ටර් කෙනෙක් ඔයාලට මිස් වෙන්න පුළුවන්. ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ඔයාලට මිස් වෙන්න පුළුවන්. මිස් වෙනවා, අනිවාර්යයෙන්ම මිස් වෙනවා. අංක 4 ආදායම. ජිම් රොන් ප්‍රසිද්ධව කියපු අදහසක් තියෙනවා. ඔයා වැඩිපුරම කාලය ගත කරන මිනිස්සු 5 දෙනාගේ සාමාන්‍යයට ඔයා ළඟා වෙනවා. මේක ගණිතමය නීතියක් නොවුනත් සමාජ බලපෑම් පිළිබඳ වැදගත් අදහසක්. ඔයාගේ වටපිටාවේ වැඩිපුරම ඉන්නේ කුණු හොයන එවුන් නම් ඔයා උන්ගේ මධ්‍යන අගය වෙනවා. ඒ කියන්නේ වටපිටාවේ ඔයා වැඩිපුරම ගත කරන්නේ ටොක්සික් මිනිස්සුත් එක්ක නම් ඔයාගේ මධ්‍යන අගයත් ඔයාගේ ඇවරේජ් එකත් ඒ ටොක්සික් මිනිස්සුන්ගේ ඇවරේජ් එකට සමාන වෙනවා. අංක 5 සෙල්ෆ් රෙස්පෙක්ට් එක. ඔයාව පහත් කරන, ඔයාව යූස් කරන, රෙස්පෙක්ට් නැති මිනිස්සු එක්ක ඉද්දී අන්තිමට ඔයා ගැනම වටිනාකම නැති කරගන්නවා. ඔයාගේ වටිනාකම ඔයාටම නැති වෙනවා කියන එක මේ ලෝකේ මිනිහෙක්ට දරා ගන්න බැරිම පාඩු වලින් එකක්. අංක 6 හොඳ රිලේෂන්ෂිප්ස් නැති වෙනවා. වැරදි මිනිසුන්ට කාලය දෙනකොට හොඳ මිනිසුන්ට කාලය දෙන්න වෙලාවක් නැති වෙනවා. හොඳ මිනිස්සු මේ වැරදි මිනිස්සුත් එක්ක ඔයා ඉන්නවා දැක්කත් මේ මිනිස්සු ඔයාගෙන් අයින් වෙලා යන්න යනවා. දැන් අපි දැක්කා, දැන් අපි ඉගෙන ගත්තා වැරදි මිනිස්සුන්ගේ ලක්ෂණ මොනවද? මේ මිනිස්සුත් එක්ක අපි හිටියොත් අපිට නැති වෙන්නේ මොනවද කියන කාරණා ටික දැන් අපි දැක්කා. අටුවා ටික නැතුව අපි දැන් කතා කරා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ, දැන් අපි ඔලු ගෙඩිය ඇතුළට ඔබා ගන්න යන්නේ කොහොමද මේ වැරදි මිනිස්සුන්ගෙන් එකපාරට අයින් වෙන්න බෑ. ගෝතයෝ තරහ කරගන්නවා කියන්නේ මිනිහෙක් තරහ කරගන්නවා වගේ නෙවෙයි, ගෝතයෙක් තරහ වුණාට පස්සේ තන තන අඬනවා, තන තන කියවනවා, තන තන ඔයා ගැන නැති කතාත් හදලා කියනවා. අපි යාලට බය වෙන්න ඕනේ නැහැ. හැබැයි ඌනුවට වඩා තරහකාරයෝ නිකන් මෝඩ තරහකාරයෝ ඇති කරගන්න ඕනේ නැහනේ. හතුරෙක් වුණත් ඉන්න ඕනේ ප්‍රතිපත්තිකරුක හතුරෙක්. ඒ වුණාට ගෝතයෙක් වගේ මෝඩයෙක් වගේ එකෙක් හතුරෙක් වුණාට පස්සේ අපේ ජීවිතේත් අපිට අපේ ක්වොලිටි එක නැති වෙලා යනවානේ. ඒ හතුරා කියන එකාගෙත් ක්වොලිටි එක නැති වෙනවනේ. ඒ හින්දා එකපාරට මේ මිනිසුන්ගෙන් ගැලවෙන්න බෑ. මේකට අපි ගාව ස්ට්‍රැටජි ප්ලෑන් එකක් තියෙනවා. දැන් අපි යමු ඒ ස්ට්‍රැටජි ප්ලෑන් එක මොකක්ද කියලා දැනගන්න, අඳුරගන්න. එයාලගෙන් එකපාරට අයින් වෙන්න එපා. අංක 1 අයින් වෙන්න ඕනේ එකපාරම නෙවෙයි, ටිකෙන් ටික ඩිස්ටන්ස් එක හදාගන්න. රිප්ලයි අඩු කරන්න, මීටින්ග්ස් අඩු කරන්න, කෝල්ස් අඩු කරන්න. එයාලා කියන දේවල් වලට, එයාලා ඔයාව රිද්දන්න බලාගෙන කියන දේවල් වලට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න යන්න එපා. අංක 2 නෑ බෑ කියන්න ඉගෙන ගන්න. හැම රික්වෙස්ට් එකක්ම කරාම ඔව් කියන්න යන්න එපා. නෑ බෑ අනේ මචං මට ඕක බෑ කියලා කෙලින්ම මූණට කියන්න. පළවෙනි ටික එයාලා නාඩගම් නටයි, ලාම්පු තෙල් කාපු ගැරන්ඩියෝ වගේ දඟලයි. හැබැයි කමක් නෑ. එයාලා ටික වෙලාවක් වගේ ප්‍රතිචාර, නිහඬකමේ ප්‍රතිචාරය දැක්කට පස්සේ එයාලා ෂේප් එකේ වගේ අයින් වෙලා යනවා. ෂේප් එකේ එයාලා පාඩුවේ ඉන්න පටන් ගන්නවා. අංක 3 අලුත් එන්වයරන්මන්ට් එකක් හදාගන්න. ජිම් යන්න, කෝසස් කරන්න, බිස්නස් කමියුනිටි එකක් හදාගන්න, වොලන්ටියර් වර්ක් කරන්න, ප්‍රොෆෙෂනල් ඉවෙන්ට්ස් වලට යන්න. හොඳ මිනිස්සු හම්බෙනකොට නරක මිනිස්සු ඔටෝම හැලෙනවා.
වගේ ෆෝකස් එක හොඳ මිනිස්සුන්ට ජිම් එකට ඉවන්ට්ස් වලට වොලන්ටියර් වර්ක්ස් වලට බිස්නස් වලට යනකොට අර වටේ පිටේ බුරන කාක්කෝ නරියෝ බල්ලෝ ඒ සෙට් එක නිකම්ම හැලිලා යනවා. වගේ ෆෝකස් එක උඩටම සාර්ථකත්වයට ගෙනියන්න. එතකොට අර කපුටෙක් වුණත් එන්න පුළුවන් උඩක් තියෙනවනේ. කපුටෙට වුණත් රාජලියෙක් වගේ ඔයා ගොඩක් උඩට යනකොට කපුටට එන්න පුළුවන් භාගයයිනේ. ඔයා රාජලියෙක් වගේ උඩටම පියාඹලා යන්න. අන්න එතකොට සමහර මිනිස්සු නිකම්ම හැලිලා යනවා. අපි හලන්න ඕනේ නෑ නිකම්ම හැලෙනවා. අංක 4 බවුන්ඩරිස් හදාගන්න. රෙස්පෙක්ට් එකක් නැත්නම් කන්වර්සේෂන් එක එතනම නවත්තන්න. මැනිපුලේෂන් ටොලරේට් කරන්න යන්න එපා. ටයිම් ලිමිට්ස් දාන්න. අංක 5 හරි මිනිස්සු තෝරගන්න. හරි මිනිස්සු ඔයාව එන්කරේජ් කරනවා ඩිස්කරේජ් කරන්නේ නෑ. ග්‍රෝත් එකට උදව් කරනවා වල කපන්නේ නෑ ඔයාට. සක්සස් එක සෙලිබ්‍රේට් කරනවා ඔයාගේ අසාර්ථකත්වයට හොරෙන් තන තන hina වෙන්නේ නෑ. ඔයාගෙන් අතින් වැරදුනොත් පද හද යන්නේ නෑ. ඔයාගේ අතින් වැරදීමක් වුණොත් ඒක හදනවා. අන්තිම පණිවිඩය මොකද්ද මට ඔයාට දෙන්න තියෙන? මතක තියාගන්න ජීවිතේ ලොකුම ලොස් එක සල්ලි නැති වෙන එක නෙවෙයි. වැරදි මිනිස්සු වෙනුවෙන් ඔයාගේ හොඳම අවුරුදු නාස්ති කරන එක. ඒ හින්දා කෙනෙක් වගේ ජීවිතේට සාමය, සංවර්ධනය, රෙස්පෙක්ට් එක, වැලියු එක එකතු කරන්නේ නැත්තම් ඔයා යාලට අන්ලිමිටඩ් ඇක්සස් දෙන්න යන්න එපා. මතක තියාගන්න හැමෝම ජීවිතේ තියාගන්න ඕනි නෑ. සමහර මිනිසුන්ගෙන් ඈත් වෙන එක ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන ලොකුම තීරණය වෙන්න පුළුවන්. අද අපි ඉගෙන ගත්තා කොහොමද වැරදි මිනිස්සු අඳුනගන්නේ, ඒ මිනිස්සු හින්දා අපිට නැති වෙන්නේ කොහොමද, නැති වෙන්නේ මොනවද කියන එක අපි ඉගෙන ගත්තා. ඒ මිනිස්සු ටිකෙන් ටික අයින් කරන්න ඕනේ කොහොමද කියන කාරණාව ඉගෙන ගත්තා. ඔයාගේ ජීවිතේ හොඳම කාලේ වැරදි මිනිස්සුන්ට ආයෝජනය කරලා ලාභ ලබන්නේ නැතුව පාඩු ලබ විලාප තිය ඇඬු කඳුලෙන් වැලහින්නක් වගේ වලහෙක් වගේ අඬ ජීවත් වෙනවට වඩා වැරදි මිනිසුන්ගෙන් ෆෝකස් එක අයින් කරගන්න. එතකොට හරි. ඉතින් මෙන්න මේ වගේ සුපර් ඩුපර් වීඩියෝස් බලන්න නම් මම මේ channel එක subscribe කරන්න ඕනේ. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් සුපිරි වීඩියෝ එකක් අපි හදලා තියෙනවා. ඒකත් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න, බාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න.